කෙල්ලෙක් කොල්ලෙකුට ආදරය කරන්නේ විශ්වාස කරලා. එතකොට කොල්ල දැනගන්න ඕනේ මෙයා මට කැමති උනේ විශ්වාසයෙන්. ඊළඟට මගේ අනාගතේට මෙයා තමයි මගේ ජීවිතේට ආලෝකය වෙන්නේ. මේ කෙල්ල රැක ගන්න ඕන කියලා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කෙල්ලෙක් ආදරෙන් රකින්නවාද ඊට වැඩි කොල්ල තමන් යාළුවෙක් කෙල්ල රකින්න ඕන. එහෙම රකින්න නැතුව තමන්ගේ ඕනෑ එපාකම් වලට කෙල්ල පාවිච්චි කරපු ගමන් ආදරේට අර කෙල්ලට මිත්‍රද්‍රෝහි වුණා කොල්ලා. දැන් කෙල්ල එහින් මිත්‍රද්‍රෝහි වෙලා කොල්ලා මෙහින් මිත්‍රද්‍රෝහි වෙලා තකට තකේ ගැලපෙනවා. කසාද බැඳලා පස්සේ එක්කෝ දරුවෝ නැහැ, කරදර වැඩි, ලෙඩ වැඩි, නැන්දම්මලාගේ ප්‍රශ්න, ගමේ ප්‍රශ්න, ඉන්න තැනක් නැහැ, රස්සාවට ගියත් හරියන්නේ නැහැ, යන තැන ප්‍රශ්න, හොඳ නාමයක් නැහැ, කොහේ හරි වැරදිලා වැරදිච්ච තැන බලන්න මිත්‍රද්‍රෝහි කාට හරි ද්‍රෝහි වෙලා ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම ඉන්නවා මිත්‍රද්‍රෝහි තැන. ඔක්කොම නෙවෙයි යම් ප්‍රමාණයක්. කියනවා අම්මා ඉස්කෝලේ නෝට් දෙනවා, සර්ලා අපිට නෝට් එවනවා ෆෝන් වලින්, වයිබ හදා ගන්න ඕන. අර කම්ම වයසේ කුඳලට තේරෙන්නේ නැහැ. ඔන්න ගෙනත් දියෙන් දැන් ඉගෙන ගන්න කියලා ෆෝන් එක ගෙනත් දෙනවා. ඒතකොට ගෙනත් දුන්න ගමන් කාමරේට කියලා දොර වහ ගන්නවා. ඒකෙන් වැඩ ටික දන්නේ කොල්ලෝ කෙල්ලෝ ටික. මිත්‍රද්‍රෝහි අම්මට කිව්වේ මොකද්ද? තාත්තට කිව්වේ මොකද්ද? මිත්‍රද්‍රෝහි.